Hello guys, welcome back to my channel. ඔන්න අද මම ඔයාලට පෙන්නන්න යන්නේ මම කොහොමද චිකන් කරියක් හදාගත්තේ කියලා. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා මම ඒකට අබෑට ටිකක් දාගත්තා. ඊට පස්සේ අබෑට ටික පොඩ්ඩක් රත් වෙනකොට මම මේ හැන්ද ආධාරයෙන් මේ අබෑට ටික පොඩි කර ගන්නවා. හොඳද? ඊට පස්සේ මම ඒකට දැන් පොල් තෙල් එකතු කරන්නයි යන්නේ. පිරිසිදු සුදු පොල් තෙල් මම එකතු කරනවා ඒකට. ඊට පස්සේ මම මේකට එකතු කරනවා තලාගත්ත සුදු ලූණුයි ඉඟුරුයි මේ තියෙන්නේ තලාගත්ත ඉඟුරු සුදු ලූණු ඒක හොඳට තෙලේ පොඩ්ඩක් බැදුනට පස්සේ මම ඒකට එකතු කරනවා රම්ප කරපිංචා ඒ වගේම අමු මිරිස් ඊට පස්සේ මම ඒකට ලූණු එකතු කරගන්නවා දැන් මේ ඔක්කොම එකට දාලා හොඳට කලවම් කරලා දැන් අපි මේක හොඳට අපි කලවම් කරගමු. තෙලේ හොඳට පොඩ්ඩක් බැදෙන්න ඇරලා ඊපස්සේ මම පෙන්නන්නම් ඔයාලට මම මොනවද එකතු කරන්නේ කියලා. ඉතින් මම මේ චිකන් කරිය හදන විදිහ මම හිතනවා ඔයාලා වෙනස් විදිහකට චිකන් කරිය හදනවා ඇති කියලා. ඉතින් මේ විදිහට තමයි මම හදාගන්නේ චිකන් කරි එක. මම චිකන් මෙතන අරන් තියනවා කිලෝ එකක්. කිලෝ එකට චුට්ටක් වැඩි. ඉතින් මේ චිකන් එක මම සීසන් කරගෙන තියනවා මෙන්න මේ විදිහට. මේකට දාලා තියනවා කරි පවුඩර් දාලා තියනවා. එතකොට මේකට මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ඒ වගේම 3-5 දාගෙන තියනවා. වෙනම මම මස් කරි පවුඩර් දාගෙන තියනවා. ඔන්න ඔය විදිහට මම මස් එක සීසන් කරගත්තා මුලින්ම. දැන් මම හදන්න යන්නේ ඔයාලට පෙන්නන්නම් චිකන් එක. මම දැන් මේ ලුණු ටික පොඩ්ඩක් පැදීගෙන එනකොට මම මේකට එකතු කරනවා මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු ටිකක් මම ඒකත් පොඩ්ඩක් තෙලේ බැදෙන්න අරිනවා. තෙලේ පොඩ්ඩක් ඒක මම බැදෙන්න අරිනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේක තෙලේ චුට්ටක් බැදුනට පස්සේ තමයි මම මේකට චිකන් එක එකතු කරගන්නේ. ඔන්න එහෙනම් guys මම දැන් මේකට චිකන් එක එකතු කරනවා. ඔයාලට පෙන්නන්නම් මම චිකන් එක එකතු කරලා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරන්න. දැන් මේක හොඳට කලවම් කරගන්න. මම ඔයාලට පෙන්නන්නම්. මේක හොඳට කලවම් කරගන්න. මම මේ වෙලාවේ ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා තියෙන්නේ. මම ඔන්න පොඩ්ඩක් ලිපේ ගින්දර අඩු කරා. අද මම මේකට පාවිච්චි කරන්නේ ගොරකම්. සමහර දවස්වලට මම පාවිච්චි කරනවා සියඹලා ඉස්ම පාවිච්චි කරනවා මේකට. අද මම මේකට දාලා තියෙන්නේ ගොරකා තමයි එකතු කරේ. මේක දැන් පොඩ්ඩක් හොඳට අපි මේ විදිහට තැම්බෙන්න අරිමු. අපි බලමු තව ටික වෙලාවකින් මේක මම මේ විදිහට ටෙම්පරාදු වෙන්න මම මේක මෙන්න මේ විදිහට ටෙම්පරාදු වෙන්න ටිකක් වෙලා තියෙනවා. ඒකම තමයි මම අද එකට හරියන්න මෝජු එකක් හදාගෙන තියනවා. මෙතන තියෙනවා වම්බුටු මෝජු එකක් තියෙනවා. අල තෙල් දාලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් අද මගේ මෙනු එක. වම්බුටු මෝජු තියෙනවා. ඊට පස්සේ
චිකන් කරි එක තියෙනවා. ඊට පස්සේ මම හදාගෙන තියෙනවා කහ බතක්. කහ බතක් හදාගෙන තියෙනවා. ඉතින් දැනට මම ඔය කැම ටික තමයි දැනට හදාගෙන තියෙන්නේ. ඉතින් ඒකට හරියන්න මම හදාගෙන තියෙනවා වම්බු. ඔන්න ගයිස් මම හදාගත්ත චිකන් එක. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි මම හදාගත්ත චිකන් එක තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි එහෙනම්.